can ask for any investigation. There will be no investigations in this country. ජාත්‍යන්තර ප්‍රජාවේ ඕනෑම අයෙකුට පරීක්ෂණයක් පවත්වන්නයි ඉල්ලන්න පුළුවන්. නමුත් මේ රට තුල එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. මම ඊට විරුද්ධයි. මොකද එවැන්නක් කරන්න කිසිම හේතුවක් නැහැ. අපිට අවශ්‍ය කරන එකම දේ මේ රට සංවර්ධනය කිරීම. රටට සාම්‍ය උදා කිරීම සහ ප්‍රතිසන්දාහනය ඇති කිරීම. මේ පිරිසට තිබෙන්නේ වෙනත් පරමාර්ථයක්. ඒ නිසායි මෙවැනි දේවල් ඉල්ලා සිටින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වේවා වෙනත් රටක් වේවා අපි ඉඩ දෙන්නේ නැහැ. මම මේ රටේ කිසිදු පරීක්ෂණයකට ඉඩ දෙන්නේ නැහැ. එවැනි පරීක්ෂණයකට කිසිම හේතුවක් නැහැ. මේ රට තුල කිසිදු වැරැද්දක් සිදු වී නැහැ. මගෙන් අහන්න. කිසිවක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. මම ඒට ඉඩ දෙන්නේ නැහැ. මොකද එය නොවේ ජනතාවගේ බලාපොරොත්තුව. මොකටද එහෙම දෙයක් මේ රටට අවශ්‍ය වෙන්නේ? කිසිදු පරීක්ෂණයක් පිළිබඳව විමසන්න එපා. මට කතා කරන්නත් එපා. කිසිම පරීක්ෂණයක් ගැන. මේ රට තුළ කිසිම පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. මම කියන්නේ මමයි ආරක්ෂක ලේකම්වරයා. මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි. මේ මගේ අවසන් තීරණය. This is my final word. ඔබ හිතනවද දෙමළ කොටි අවසానයි කියලා? ඔව්. යලිත් සංවිධානගත වීමට ඔවුන්ට අවස්ථාවක් නැද්ද? ඕන සංවිධානයකට යලිත් සංවිධානගත වෙන්න පුළුවන්. නමුත් මම ඉඩ තියන්නේ නැහැ ඔවුන්ට යලි සංවිධානගත වෙන්න. අපි වෙනත් කරුණකට යොමු වෙමු. විපක්ෂීය අපේක්ෂක ජෙනරාල් සරත් පොන්සේකා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඍජුවම චෝදනා කළා රජය ඔහු අත්අඩංගුවට ගන්න උත්සාහ කරන බවට. ඔහුගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් පැවසුවා. මේ ආකාරයෙන්ද ඔබගේ හමුදාපතිවරයාට සලකන්නේ? This is how you treat your former army commander? As far as he is concerned, he is a retired person. ඔහු පිළිබඳව සැලකීමේදී ඔහු විශ්‍රාමිකයෙක්. අපිට ඉන්නවා විශ්‍රාමකීය හමුදාපතිවරුන් රැසක්. LTTE සමග සටන් කළ හමුදාපතිවරුත් ඉන්නවා. හමුදාපතිවරුන් විතරක් නෙමෙයි, තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. LTTE ක්‍රියාකාරීව සිටින අවස්ථාවේදී අපි මේ හමුදාපතිවරුන්ට හා නිලධාරීන්ට විශේෂ ලෙස සැලකුවේ නැහැ. දැන් රටේ සාමය උදා වෙලා තියෙනවා. LTTE තවදුරටත් නැහැ. ඉතින් ඇයි ඔබ මේ විශේෂයෙන් පුද්ගලයෙකුගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ? දැන් සාමකාමී පරිසරයක් තියෙනවා. ඒක එක් කරුණක්. අනෙක් කරුණ තමයි අපි ඔහු අත්අඩංගුවට ගන්න උත්සාහ කළේ නැහැ. ඒක ඔහුගේ මනං කල්පිතයක්. Peaceful environment. So that is one aspect of it. The second aspect of we have never tried to arrest him. That is his imagination. නමුත් ඇයි ඔබ සිය ගණන් හමුදා යෙදුවේ? දැඩි ලෙස සන්නද්ධ වූ කමාන්ඩෝ බටහින්. ඒක වැරදි. අපි කිසිවෙකු යවුවේ නැහැ මේ සෙබළුන් එවර විටත් එහි සිටි අයයි. නමුත් අපි දැක්ක 100ක පමණ කමාන්ඩෝ සෙබළුන් පිටත රැඳී සිටිනවා. ඔවුන් හෝටලයට යන එන සෑම දිනම පරීක්ෂාවට ලක් කළා. Deployment for the but it doesn't mean that we want to arrest him. මෙය අනියුක්ත කිරීමක්. නමුත් ඉන් අදහස් වන්නේ නැහැ ඔහු අත්අඩංගුවට ගැනීමට අපට අවශ්‍යයි කියලා. ඔබට කියන්න පුළුවන් විශාල සෙබළුන් පිරිසක් සිටි බව. කවුද අත්අඩංගුවට ගන්න ඕන කිව්වේ? ඔහුට යන්න අවශ්‍ය වුණා. ඔහු ගියා. ඔහුට කලින් ඒක කරන්න තිබුණා. ඉතින් එහෙම කිසිම අරමුණක් තිබුණේ නැහැ. නමුත් කාට හරි අවශ්‍ය නම් එහෙම කියන්න පුළුවන්. අපි මොනව කරන්නද? ඔහුට මේ රටේ ආරක්ෂිතව ඉන්න පුළුවන්ද? ඇත්තෙන්ම. ඔබ ඔහු අත්අඩංගුවට ගන්නේ නැහැ. අත්අඩංගුවට ගැනීම වෙනත් කාරණයක්. ඔහු වැරදි රැසක් කරලා තියෙනවා. මතක තබා ගන්න ඔහු ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක්. ඔහු ඉන්නවත් තුනේ මාස 3කට පමණ පෙරයි. ඔහු සාමාන්‍ය ජනතාවට ආරක්ෂක තොරතුරු රැසක් අනාවරණ කළා. ඔහු කළේ වැරද්දක්. ඔහු මට චෝදනා කළා මම වැරදි නියෝග දුන් බවට. එය ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. පුවත්පත්වල පළ වුණා. ඔහු එය ප්‍රසිද්ධ රැස්වීම් වල ප්‍රකාශ කළා. මේවා වැරදි. අපි නිසි ක්‍රියාවලිය අනුගමනය කරනවා. රටේ නීති පද්ධතියක් තියෙනවා. යුද හමුදා පනතක් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය තියෙනවා. ඔහු රටේ නීතියක් හෝ කිසියම් රෙගුලාසියක් උල්ලංඝනය කරලා තියෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න එක වෙනස් කරුණක්. ඔහු විපක්ෂීය අපේක්ෂකයා වීම මත අප ඔහු අත්අඩංගුවට ගන්නේ නැහැ. එවැන්නක් මීට පෙර වෙලා නැහැ. අපි ඡන්ද රැසක් පැවැත්තුවා. කිසිවකු මේ රටේ අත්අඩංගුවට අරන් නැහැ. Regulations, rules of this country, then of course taking action is a different matter. But we will not arrest him because he was a opposition candidate. It had never happened. We had many elections. Who had been arrested? Nobody had been arrested in this country.